කැකුළු හාල් පීරිසැඬු කෝප්පෙකුයි පොඩි අලගෙඩි දෙකකුයි දාලා හදාගත්තු රසම රස රොටියක් තමයි මේ තියෙන්නේ. ඇත්තටම මං කාපු රසම රොටිය කියන්න පුළුවන් මේක. පාන්පිරි දාලා හදපු රොටියකටත් වඩා ගොඩාක් මෙලෙක් මේක. කිරිම කිරි රසයි. මේක කන්න මේකට හරියටම මැච් වෙන රසම රස පොල් චට්නි එකකුත් හදනවා මම. පොල් සම්බෝලයක්. හරිම ලේසි හදාගන්න. ඔයාලට පිටි තියනවා නම් ගෙදර පොල් කිරිවල දිය කරලා හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැකුළු හාල් ටිකක් පෙඟෙන්න දාලා තමයි මම නම් හදාගත්තේ. කොහොම හදාගත්තත් හරිම ලේසි. ඒ වගේම තමයි ගොඩාක්ම රසයි. ඔයාලට රැයකට වගේ මේක කන්න පුළුවන් හදාගෙන. මොකද පාන් පිටි එහෙම නැහැ. එන්න යන දැන් හදන විදිය බලමු අපි. මම රොටි ටික හදන්න යන්නේ හෙට උදේට. ඒ හින්දා අද රෑ මම හාල් ටිකක් පෙඟෙන දා ගන්නවා. කැකුළු හාල් කෝප්පයක් තියෙනවා මෙතන පුරවලන්ට කෝප්පයක් හොදගෙන ඇවිල්ලා මම මෙහෙම වතුර ටිකක් දාලා මේක පෙඟෙන තියනවා. දැන් හරි හාල් ටික පෙඟිලා තියෙන්නේ පහුවෙන්ද මම දැන් හදා ගන්නයි යන්නේ. වතුර ටික බේරගෙන ආව හාල් ටිකේ. ඉතින් හාල් ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට කලින් යීස්ට් ටිකක් ඇක්ටිව් වෙන්න දා ගන්නවා මම. යීස්ට් තේ හැන්දට චුට්ටක් අඩුවෙන් විතර වගේ අරගත්තේ. 3 කාලක් විතර වගේ. ඒකටම සීනි තේ හැන්දකුත් දාලා ටිකක් කලම් කරගත්තා. කලම් කරලා ලා රස්නේ උණු වතුර ටිකක් මේකට මම දාගන්නේ. චූටි බබෙකුට බොන්න දෙන්න පුළුවන් වගේ සයිස් එකේ වතුර ටිකක් දාගන්න ඕනේ. ගොඩාක් සීතල දාන්නත් එපා, ගොඩාක් රස්නේ දාන්නත් එපා. වතුර මේසෙදි දෙකක් විතර දාගත්තාම ඇති. ඊට පස්සේ හොඳට දිය කරගත්තා වතුර ටිකේ. දිය කරලා මද රස්නේ උණු වතුර කෝප්පේ උඩින්ම තියලා මම මේ යීස්ට් ටික ඇක්ටිව් වෙන්න දෙනවා. වහලා තියාගන්න ඕනේ. දැන් මේ තියෙන පොල් කිරි මම ඊයරයි පොල් කිරි ටිකක් හදාගෙන ෆ්‍රිජ් එකට දාගත්තා. හොඳ උකු කිරි ටිකක් හදා ගන්නවා නම් හොඳයි මේකට. පොල් කිරි ගොඩක් ඕනේ නැහැ. මිලිලීටර 300ක් විතර වගේ තමයි ඕන වෙන්නේ. දැන් මම හාල් ටික දාගන්න බ්ලෙන්ඩර් කප් එකට. වතුර නැතුව දාගන්න ඕන හොඳට බේරලා. ඉතින් ඔයාලා බිත්තර කනවා නම් බිත්තරේකුත් මේකට එකතු කරගන්න. ඊට පස්සේ පොල් කිරි එකතු කරගන්නාම ෆ්‍රිජ් එකේ දාපින්න තමයි මේ උඩ ටික හොඳට මිදිලා තියෙන්නේ. උකු කිරි ටික තමයි උඩට ඇවිත් තියෙන්නේ. ඉතින් එහෙම හදා ගන්නවා නම් මේක ගොඩක් රසයි. ඔයාලත් හාල් පෙඟෙන්න දාගන්නකොට පොල් කිරි ටික හදාගෙන ෆ්‍රිජ් එකට දාගන්න. ගොඩාක් කිරි දැම්මොත් එහෙම හාල් ටික හරියට පේස්ට් එකක් වෙන්න බ්ලෙන්ඩ් වෙන්නේ නැහැ. ඒ හින්දා හාල් මට්ටමට වගේ වෙන්න තමයි දාගන්න ඕනේ. එහෙම මම ඔන්න බ්ලෙන්ඩ් කරගෙන අරගෙන ආවා. මේ තියෙන හොඳ පේස්ට් එකක් වෙන දැන් බ්ලෙන්ඩ් කරගෙන තියෙන්නේ මේක. ඉතින් ඔයාලට කැමති නම් මේක මේ විදිහට පෙරා ගන්න. එතකොට හරියට බ්ලෙන්ඩ් වෙලා නැත්නම් ඒව ටික පෙරා ගන්න පුළුවන්. දැන් හරි මේ වගේ පේස්ට් එකක් හදා ගන්න ඕනේ. මීට වඩා උකු කරගන්නත් එපා මේක නැත්තම් අපි මිශ්‍රණයක් දානවා. එතකොට ගොඩාක් ඝනකම වැඩි වෙයි. ටිකක් ඝනකම වැඩි නම් පොල් කිරි ටිකක් එකතු කරගන්න තව ටිකක්. මේ වගේ හදාගන්න. දැන් හරි ඊට පස්සේ ඔන්න යීස්ට් ටික ඇක්ටිව් වෙලා තියෙන ටිකක් මම ඒකත් දාලා හොඳට කලම් කරගන්නවා. මේකට දැම්මම ලුණු දාගන්න එපා. ඊට පස්සේ දැන් හරි මම මේක වහලා තියනවා ටිකක් වෙලා. පැයකමාරක් දෙකක් තියනවා නම් හොඳයි. මොකද දැන් කාලේ වහිනවත් එක්ක ටිකක් සීතල වැඩි. ඒ හින්දා මේක ඇක්ටිව් වෙන්න ටිකක් වෙලා යනවා. ඉතින් ඒ කාලේ නාස්ති වෙන්නේ නැහැ. අනිත් වැඩ ටික කරගන්න පුළුවන්. මම මෙතන අරගත්ත අලගෙඩි දෙකකුයි ඒ වගේම ලූණු අම්මිරිස් කරපිංච සිදුරුන් ටිකක්. ඉස්සෙල්ලාම අලගෙඩි දෙක තැම්බෙන්න තියාගන්න ඕනේ. ඒක මම පොඩියට කපලා මේ විදිහට වතුර ටිකක් දාලා තැම්බෙන්න තියනවා. අල ටික හොඳට තැම්බ ගන්න ඕනේ. අල ටික තැම්බෙනකන් ලූණු අම්මිරිස් එහෙම කපා ගත්තා මම චූටියටම. චූටියටම කපා ගන්න ඕනේ. ඒ වගේම කැරට් අලයකුත් මම අරගත්තා. කැරට් අලේ ග්‍රේට් කරගන්නවා මේ විදිහට. ග්‍රේට් කරගෙන නැවතත් පිහිනුත් කපා ගත්තා. එතකොට චූටියටම කපා ගන්න පුළුවන්. ඕන දැන් අර ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මම ගෑරුප්පෙන් මේක පොඩි කරගන්නවා. ගෑරුප්පෙන් හරි අතින් හරි කමන්නේ මේක කෑලි කෑලි නැති වෙන්න හොඳට පොඩි කරගන්න ඕනේ. අර ටික හොඳට තැම්බිලා තියෙන්න ඕනේ. දැන් හරි වැඩෙත් මම භාජන ලිපේ තියලා ඒකට තෙල් මේසෙදි 3ක් විතර දාගත්තා. දාලා රත් වෙනකොට අබතේ හැන්දක් තමයි දාගත්තේ. දාලා ඒකට මම ලුණු ටික දාගත්තා ඉස්සෙල්ලම. සුදු ලුණුත් දාගත්තා. ලොකු ලුණු ගෙඩියක් මම අරගත්තා. ඒ වගේම සුදු ලුණු බික් 5ක් විතර අරගත්තා. අම්මිරිස් කරල් 4ක් විතර අරගත්තා. ඒවා තමයි චුටියට කපාගත්තේ. දාලා අනිත් ಜಾති ටිකක් දාලා මේක හොඳ සුවඳෙන ප්‍රමාණයට පැත ගන්න ඕනේ. දැන් මම මේකට ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට කෑලි මිරිසුත් එකතු කරගත්තා. කෑලි මිරිස් තේ හැඳි දෙකක් විතර එකතු කරගත්තා. ඊට පස්සේ හොඳට කලම් කරගත්තා. ඉතින් කලම් කරලා මිරිස් ටික කර ගන්න නැතුව අල මිශ්‍රණය දැන් මම දාගන්නවා. දාලා මේක හොඳට කලම් කරගන්න ඕනේ.
චූටියටම කපාගත්ත කැරට් ටිකත් මම එකතු කරගත්තා. දැන් හරි මම මේක ලිපෙන් අයින් කරගත්තා. ඉතින් මම බැලුවා පිටි එක තාම ඇක්ටිව් වෙලා මදි. මම ඒක එහෙමම තියලා කන්න පොල් චට්නි එක හදාගන්නයි යන්නේ. ඉතින් මම කරපු වැඩේ අල මිශ්‍රණය හදපු ලිපේම මේක ටිකක් වෙලා තියාගත්තා. ඒ කියන්නේ ලිප ඔන් කරන්නේ නැතුව ලිපේ රස්නෙන් චුට්ටක් මේක ඇක්ටිව් වෙනවා. එතකොට පිටි ටික හොඳට සම්බෝලේ හදාගන්න දැන් බලමු. එකටත් අරගත්තා කරපිංචා, අවමිරිස්, ලූණු, සුදු ලූණු. ඒවා ටිකක් කපාගෙන ඇවිල්ලා බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. දහන්නේ වර්ග කුඩු කරන පුංචි බ්ලෙන්ඩර් කප් එක මේක. පොලුත් අරගත්තා. ඊට පස්සේ පොල් ටික දාගෙන ඒකට මම එකතු කරගන්නවා ලුණු. ගාමිරිස් කුඩුත් එකතු කරගත්තා. ඔයාලා කැමති නම් මේකට සියඹලා තියෙනවා නම් සියඹලා ටිකකුත් එකතු කරගන්න. මම දාගන්නේ දෙහි. ඊට පස්සේ වතුර චුට්ටකුත් එකතු කරගත්තා. එකතු කරගෙන හොඳ පේස්ට් එකක් එන්න මේක බ්ලෙන්ඩ් කරගත්තා. මේ තියෙන්නේ. ඉතින් මට හිතුණා මේකට තක්කාලි ගෙඩියකුත් කපලා දාගන්න ඕනේ කියලා. පොඩි තක්කාලි ගෙඩි දෙකක් චූටියට කපලා එකතු කරගත්තා. එතකොට හරිම රසයි. ඊට පස්සේ දෙහි ගෙඩියකින් භාගයක් හොඳට මිරික ගත්තා මේකට. ඕනේ දැන් රොටි ටික හදාගත්ත ගමන් කන්නත් පුළුවන්. ඕනේ දැන් පිටි ටික ඇක්ටිව් වෙලා තියෙන්නේ. මේක ටිකක් දිය ගතිය වැඩි නිසා වලට පේන්නේ නැහැ. ඒ වුණාට මේක හොඳට පෙන වගේ ඇවිල්ලා ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ හදාගත්ත මිශ්‍රණය මේකට හොඳට දාගෙන කලවම් කරගන්න ඕනේ. හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. හැන්දකින් බැරි නම් අතින් හරි කමන්නේ. හොඳට මේක මිශ්‍ර කරගන්න. දැන් හරි මම එහෙම මිශ්‍ර කරගත්තා. ඉතින් රස බලන්න පොඩ්ඩක් ලුණු එහෙම ඇතිද කියලා. ගොඩාක් මේක ඝනකම් වැඩි වගේ නම් වතුර චූට්ටක් එකතු කරගන්න. මාත් වතුර මෙසැනි දෙකක් විතර එකතු කරගත්තා. දැන් හරි අපි හදාගනිමු. මම පොඩි ෆ්‍රයි පෑන් එකක් තමයි ලිපේ තියාගත්තේ. ඔයාලට මේක ලොකු එකක හදාගන්නත් පුළුවන්. හරිම මෙලෙක් මේක. අනිත් පැත්ත හරවනකොට කැඩෙයි. ඒ හින්දා මම චූටි එකක් තමයි අරගත්තේ. ඔයාලා ලොකු එකක් ගන්නවා නම් ටිකක් වෙලා ලිපේ තියලා මේක බෙදුනට පස්සේ තමයි අනිත් පැත්ත හරව ගන්න ඕනේ. නැත්තම් කැඩෙනවා. මෙලෙක් වැඩි නිසා. ඊට පස්සේ මම මේ විදිහට දාලා හදාගන්නවා. වහන්න ඕනේ මේක. ඊට පස්සේ එක පැත්තක් හොඳට පිච්චුණාට පස්සේ අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. මේ බලන්නකො ලස්සන පාටට ලස්සනට හදා ගන්න පුළුවන් මේ රොටිය. ලස්සන වගේම තමයි මේක හරිම රසයි. එක පැත්තක් බෙදුනට පස්සේ අනිත් පැත්ත හරවලා ඒ පැත්තත් ඒ විදිහටම බෙදගෙන අයින් කරගන්නයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලත් හදලා බලන්න. වැස්ස වෙලාවට ගේ ඇතුලට වෙලා හදාගෙන කන්න අපූර්ව රොටියක් කියන්න පුළුවන් මේක. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහස් ලියන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් තාම මගේ channel එකට අලුත් නම් subscribe එකක් එහෙම දාලා එකතු වෙන්න. ගිහින් එන්න සුබ දවසක් වල සියලුම දෙනාට.